මේ අම්මද මම දැක්ක මේක ඔයා කහ ගන්නවා. ඇයි අපි කහ ගන්නනේ මේක සාමාන්‍ය දැන් මේ අපි මේ ව්‍යංජනේ හදලා ඉතුරු වෙච්ච මේ පළුව, දෙල් පළුව, දෙල් බෑය. ඇයි මේක කහ ගන්නෙ? පුතේ දෙල් කියන්නේ කහට විපෙන එකක්. ඒ කහට විපෙන වලක්වීමට තමයි පුතේ අපි මේකට කහ පොඩ්ඩක් ගන්නෙ. ඒ පාර කහ පොඩ්ඩක් ගෑවට පස්සේ මේක අයි කහට විපෙන්නේ නැහැ. නැවත පාවිච්චිට ගන්නකම අපිට මේක කහට විපෙන්නේ නැතුව ආරක්ෂිතව තියෙනවා. එතකොට අපි දැන් හෙටනේ මේක ආපහු නැවත ගන්නෙ. එතකොට අපිට මේක කහට විපෙන්නේ නැතුව දැන් අපිට කහ නොගා තිබුණා නම් මේ තීරුවම කපලස් කරන්න ඕන කහට විපිච්ච නිසා. දැන් අහක දාන්න දෙයක් නැහැ. අපි මේ කොල්ලා හරි ගැසලා ඒක පාවිච්චිට ගන්න පුළුවන්. හරි අපි දැන් ගෑවේ මේකේ අර අපි අඹරගත්ත කහගුලිය. එතකොට දැන් මේ කෙනාට මේක අඹරගත්ත කහගුලි ගන්න බෑනේ. ඒක නිකන් කොහොමද සාමාන්‍යයෙන් කහ ගන්න? එතකොට පුතේ මෙහෙමයි. වතුර චුට්ටක් ඇඟිල්ලේ ගාලා කහ පොඩ්ඩක් ඇඟිල්ලේ කහ කුඩු පොඩ්ඩක් මෙහෙම ගාලා මේකේ මෙහෙම ගාගෙන යන්න. ඒ දර කහ කුඩුයි කියලා අඹරගත්තයි කියලා ඒක වෙනසක් නෑ පුතේ. අපිට ඒක පොඩ්ඩක් අපිට අවශ්‍ය විදිහට පාවිච්චි කරන්න පුළුවන්.